එක කාලෙක හිටියා දක්ෂ මල්ල ක්‍රීඩකයෝ දෙන්නේ කමල් සහ නිමල් කියලා. මේ දෙන්නා පොඩි කාලේ ඉඳන්ම හොඳම යාළුවෝ වගේම හොඳම තරංකාරයෝ. හැබැයි මේ දෙන්නගේ පොඩි වෙනසක් තිබුණා. කමල් පුහුණුවීම් කරද්දී හැමතිස්සෙම හිතුවේ මම කොහොමද මගේ වේගය වැඩි කරගන්නේ කියලා විතරයි. ඒත් නිමල් පුහුණුවීම් කරද්දී හැමතිස්සෙම හිතුවේ මම කොහොමද කමල්ට වඩා වේගෙන් දුවන්නේ කියලා. නිමල්ගේ හිතේ කමල් ගැන පුංචි ඊර්ෂ්‍යාවක් තිබුණා. එයාට ඕන උනේ කමල්ව පරද්දන්න මිසක් එයාට දිනන්න නෙවෙයි. ඔන්න දවසක් රටේ ලොකු දිවීමේ තරගයක් තිබුණා. දහස් ගණනක් සෙනග බලන් හිටියා. තුවක්කු සද්දෙත් එක්කම තරගය පටන් ගත්තා. වට ගණනාවක් යනකම් මේ දෙන්නා කරට කර දිව්වා. අන්තිම මීටර 100 ලං වෙද්දී මුළු ස්ටේඩියම් එකම හුරේ දැම්මා. කමල් සහ නිමල් දෙන්නා හරියටම එක සමානව ඉස්සරහට ඇදෙනවා. කමල් දිව්වේ ඉස්සරහා බලන්. එයාගේ ඇස් තිබුණේ දිනුම් කණුව උඩ විතරයි. හැබැයි නිමල්ගේ හිතේ තිබ්බේ ඊර්ෂ්‍යාව සහ බය. කමල් මට වඩා ඉස්සර වෙයිද කියලා එයාට සැකයි. ඒ නිසා නිමල් දුවන ගමන් හැම තප්පරයකට සැරයක්ම ඔළුව හරවලා බැලුවා කමල් කොහෙද කියලා. අන්තිම අඩි කීපයේදී නිමල් ආයෙත් සැරයක් ඔළුව හරවලා කමල් දිහා බැලුවා. ඒ බලපු පුංචි තප්පරේදී එයාගේ අවධානය වෙනස් වුණා. එයාගේ කකුලේ වේගය චුට්ටක් අඩු වුණා. එයාට නොදැනීම එයාගේ පියවර පැටලුණා. මේ මිලි තප්පරේ වාසිය ගත්තු කමල් ඉදිරි වේගයෙන් ඉස්සරහට පැනලා දිනුම් කණුව පහු කළා. නිමල් දෙවනියා වුණා. එයාට තිබුණේ තප්පරෙන් 100න් පංගුවක පරතරයක් විතරයි. තරංගේ ඉවර වෙලා නිමල් හතිදාගෙන කේන්තියෙන් බිම වාඩි වෙලා හිටියා. එයාගේ පුහුණුකරු එයා ළඟට ආවා. පුහුණුකරු නිමල්ගේ උරහිසට අත තියලා මෙහෙම කිව්වා. පුතා ඔයා පෙරදුනේ ඔයාට වේගය මදි නිසා නෙවෙයි. ඔයා පෙරදුනේ ඔයාගේ ඇස් තිබුණු තැන වැරදි නිසා. කමල් දිව්වේ තරගයේ දිනන්න. එයා බැලුවේ දිනුම් කණුව දිහා. ඒත් ඔයා දිව්වේ කමල්ව පරද්දන්න. ඔයා බැලුවේ කමල් දිහා. ඔයා අනුන් දිහා බල දුවන තාක්කල් ඔයාගේ වේගය අඩාල වෙනවා. ඊර්ෂ්‍යාව කියන්නේ ඔයාගේ කකුලේ බැඳගත්තු යකඩ බෝලයක් වගේ. ඒකෙන් වෙන්නේ ඔයා පරක් වෙන එක විතරයි. ජීවිතය කියන්නේ රේස් එකක්. අල්ලපු ගෙදර කෙනා මොනවද කරන්නේ? ඔෆිස් එකේ යාළුවා මොනවද කරන්නේ කියලා බල ඊර්ෂ්‍යා කළොත් ඔයාට ඔයාගේ ඉලක්කය මිස් වෙනවා. අනුන් දිහා බලන එක නවත්තන්න. ඔයාගේ දිනුම් කණුව දිහා විතරක් බලන්න. එතකොට කාටවත් ඔයාව නවත්තන්න බැරි වෙවි.